මීට පස්සේ විදුලි බල මණ්ඩලයේ කිසිසේත්ම අනවශ්‍ය රිදි කිරීමට විදුලිය දීම නතර කරන්න ඕන. ප්‍රාදේශීය සභා වලින් අවසර දීම නතර කරන්න. ගන්න විදුලිය දෙන්නේ නැත්නම් ඒක ගොඩක් ප්‍රමාණයක් පවතින්නේ නැහැ. වසම් කීපයකම මේකේ බලපෑම සිද්ධ වෙලා විශාල හානියක් මේ වෙනකොට අම්බුලාවේ සිද්ධ වෙලා තියෙනවා. අපේ අපේ කුෂිකර්ම අමාත්‍යාංශයෙන් හදපු ගොවිස වෙන මධ්‍යස්ථානයේ W15 කිලෝ හෝඩලයක් දැන් හදලා ඒකත් නාය ගිහිල්ලා තියෙනවා. මේ විශාල නායම් ජල ගැලීම් පාරවල් අවහිරීම් මිනිස්සු අවතැනීම් සිද්ධ වෙලා තියෙනවා. සියලු රාජ්‍ය ආයතන වල අවධානය මේකේ මේ පුද්ගලික දේපල අවභාවිතය සහ පාරිසරික හානිය සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ග ගන්නාලස ඉල්ලා සිටිනවා ජනාධිපති. දැන් අපිට අවශ්‍යකම තියෙන මේ ෂණිකේකනේ. ෂණිකේක. නමුත් අපිට ස්වභාවික ආපදාවන් එන එක අපිට වළක්වන්න බැරි වේවි. ගම් වතුර, කුණාටු, නායයාම් දැන් මේව අපිට වළක්වන්න බැහැනේ. හැබැයි අපි දීර්ඝ කාලීන සැලසුමක් අපිට අවශ්‍යයි. ඒ වගේ දේපල සහ ජීවිතවලට වෙන හානි වළක්වන්න. අපි ADB එකත් එක්ක සාකච්ඡා කරමින් තියෙනවා. සම්පූර්ණ මේ විශේෂයෙන්ම මධ්‍ය කඳුකරේ පිළිබඳ හොඳ අධීක්ෂණයක් කරලා අපිට ඉවත් කරන්න පුළුවන් තැන් මොනවද කියලා හඳුනාගෙන මම කියන්නේ අවුරුද්දෙන් කියලා. හැබැයි අපි අවුරුදු කීපයක වැඩසටහනක් හදලා දි รา පත් වෙලා තියෙන මධ්‍ය කඳුකරේ යලි සුවපත් කර ගැනීම සඳහා අපි වැඩසටහන හදන්න ඕනකම තියෙනවා. ඒක ටිකක් ලොකු වැඩසටහනක්. හැබැයි මෙතන සිද්ධ වෙලා තියෙන දේ තමයි මේ අනවසර ඉදිකිරීම් වලට කවුද අවසර දුන්නේ? කොයි ප්‍රාදේශ සභාවෙන්ද අවසර ගන්නේ? විදුලිය දුන්නේ කොහොමද? ඒ වගේ ප්‍රශ්න මතුවෙන්නේ. ඒ නිසා මේවර විශාල ලෙස අක්‍රමවත්ව සිදුවෙච්ච එකක් තියෙනවා. ඒ නිසා මීට පස්සේ විදුලි බල මණ්ඩලයේ කිසිසේත්ම අනවශ්‍ය රිදි කිරීමට විදුලිය දීම නතර කරන්න ඕන. ප්‍රාදේශීය සභා වලින් අවසර දීම නතර කරන්න ඕන. ඒ නිසා අපිට නැවත මේ ව්‍යසනයට මුහුණ නොදී මෙවැනි ව්‍යසනයකදී ජීවිත සහ දේපල හානි වීම වැළැක්වන්න අපේ ප්‍රාදේශීය සභාවල තියෙන බලතල ඉතා හොඳින් ක්‍රියාත්මක කරන්න ඕන. විදුලි බල මණ්ඩලයට මේකේ තියෙන හොඳ පාර්ට් එකක් තියෙනවා කරන්න. විදුලිය දෙන්නේ නැත්නම් ඒක ගොඩක් ප්‍රමාණයක් පවතින්නේ නැහැ. ඒ නිසා අපි ඒ වගේම මධ්‍ය කඳුකරේ අපි සමීක්ෂණයෙන් පසුව ක්‍රමානුකූලව මම හිතන්නේ හඳුනාගත් උපදේශවලට අපි වන්දි දීලා ඒ වගේ ඉඩම් සහ ඒ උපදේශ ආණ්ඩුවට පවර ගන්න අපේ සැලසුමක් තියෙනවා.